ඉතින් ඔන්න අද සුබම සුබ දවසක්. මේ මොකද මේ අපේ ගම බලන්න දැන් ගම්පහ විතර බස් 3ක් එනවා. දැන් එන ගමන් තියෙන්නේ අපි බලමු අපේ ගමේ තියෙන ලස්සනම තැන් අපි ඒගොල්ලන්ට පෙන්වන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි යනවා හොංගල්ලේ පන්සලට. ඊට පස්සේ view point එකට යනවා. ඊට පස්සේ අපි දැන් ඉන්නවා මාදු ගඟේ යන්න. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කොහොමද අපේ ගමේ ලස්සන කියලා. අපේ හොංගල්ලේ ලස්සන view point එක බලන්න. විස්ථායතනයේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ ඉන්නවා මෙතන 150කට වඩා පිරිසක්. කොහොම බලලා උඩට ගියා. ඉතින් මේ පැත්තෙන් ඉතින් මේ අහොංගල්ලේ view point එක බලන්න විස්ථායතනයේ ඔක්කොම කට්ටිය ආවා. ඉතින් මේ ඉන්නේ විස්ථායතනයේ අයිති ගුරුතුමා. ඉතින් සර් මොකද හිතන්නේ මේ අහොංගල්ලේ view point එක ගැන? අහොංගල් ලස්සනයි. මේ ලස්සන ගම අහොංගල්ල ගමට අපි දැන් මාසෙකට විතර උඩදී ආවා. එතකොට අපි මේ ගමේ තියෙන සුන්දරත්වය දැක්ක වගේම මේ තමයි අහොංගල්ල view point එක නේ. අහොංගල්ල view point එකත් එක්ක අපි බොහෝ මතකයන් ගොඩක් තියෙන තරම් අද අපේ මුළු ආයතනයේම දරුවෝ අපි මේ මතකයන් අතරට එක්කගෙන ආවා. ඒ නිසා අපි හරි සතුටින් අද ඉන්නේ. මොකද චාරිකාවේ පළවෙනියෙන්ම අපි නරඹන්නේ අද මොකද්ද? අහොංගල්ල view point එක. ඉතින් මේ ගමනේ රහස තමයි අපි පන්සිලු පංකජ අපේ යාළුවෝ දෙන්න තමයි අපේ දරුවන්ට මෙතන හඳුන්වා දුන්නේ. කොහොමද? ඉතින් ඔයගොල්ලෝ එන්න වෙලාවක ඇවිල්ලා යන අහොංගල්ලේ view point එක බලන්න. මෙතන පරිසරය දූෂණය නොකර පිළිවෙලට ලස්සනට ඇවිල්ලා යන්න. ඉතින් මාදු ගඟේ යන්න විස්ථායතනයේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නවා. මේ වෙලාවේ පොඩ්ඩක් වහිනවා. හැබැයි බලමු වහින වෙලාවට ගඟ මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි මේ මාදු ගඟේ යන ගමන් ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති අපේ බෝට්ටු 1 2 3 4යි. තා පිටිපස්සෙත් එනවා බෝට්ටු 5 6ක්ම යනවා. ගඟ පුරාවටම තියෙන්නේ අපේ බෝට්ටු විතරයි. අපි කට්ටිය ඔක්කොම දැන් යන්නේ කොද්දුව පන්සලට. ඒ අද්දි මේ ගඟේ තියෙන විශේෂත්වය තමයි තනින් තන පොඩි පොඩි දූපත් තියෙනවා. ඉතින් කුරුල්ලෝ ඉන්න වෙනම දූපතක් තියෙන එක කුරුල්ල දූපත. සතපහේ දූප තියෙනවා. ඔය වගේ දූපත් ගොඩක් තියෙනවා. ඉතින් අපි එකින් එකට ගිහින් බලමු මේ මොනවද කියලා. ඔන්න ඉතින් අපි විනෝද වෙන ගමන් අපි දැන් ආවිල්ලා දිනවා කුරුල්ල දූපත ළඟට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන පොඩි දූපත. මේක තමයි කුරුල්ල දූපත කියන්නේ. ඉතින් හවස් වෙද්දී මේකට කුරුල්ලෝ සෑහෙන ප්‍රමාණයක් එනවා. කොක්කු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. තනිකර දූපත සුදු පාටින් විතරක් අපිට බලා ගන්න පුළුවන්. සෑහෙන ලස්සනයි හවස් අරුවකට එන්න. ඉතින් ඔයගොල්ලෝ පේන. ඉතින් අහුංගල්ලේ view point එකට එන කෙනෙක්ට අනිවාර්යයෙන්ම එන්න ඕන තැන තමයි මාදුව කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මාදුව කොච්චර ලස්සනද කියලා. ඉතින් ඇවිල්ලා මේ වගේ නිදහසේ ඉඳලා යන්න එන්න. අනිවාර්යයෙන්ම ගෙදරට වෙලා විතරක් ඉන්න එපා. ඇවිදලා කරලා නිදහසේ ඉන්න. ඉතින් අපි කොද්දුව පන්සලට ගිහිල්ලා දැන් අපි යනවා සතපහේ දුව පැත්තට. ඉතින් සතපහේ දුවපත බලලා ඊට පස්සේ අපි යනවා සිනමන් අයිලන්ඩ් එකට. කලින් කතා කරා කඩුලාන රාජධානිය කියලා. ඉතින් දැන් අපි යන්න හදන්නේ කඩුලාන ගුහාවට. ඔන්න අපිත් එක්ක ගිහිල්ලෙමු. ඔන්න ඉතින් දැන් අපි යන්නේ කඩුලාන රාජධානියේ තියෙන ලොකුම ගුහාවේ. ඔන්න බලන්න.